සමෝස කොච්චර කාලේ තිබ්බත් චීසි සමෝස කාලා තියෙනවද ඔයාලා? ළමයි මට මේ සමෝස එක දැක්කම මතක් වුණේ සූටි මාටින් එකේ තිබ්බ සමෝස. නම වගේම තමයි ඒක හොඳ චීසි රසට තිබ්බා. මේ උළුදු වඩේක නම් තනිකරම උඳු පිටි වලින් විතරයිලු හදන්නෙත්. පාන් පිටි මික්ස් කරන්න නැහැලු යාලා. කාලා බැලුවහම මටත් ඒක තේරුණා. මේ නාරංජ ජූස් එක නම් ඉතින් තිබහට මරුවා. ඒක මාර රිෆ්‍රෙෂින්. තිබ්බ තිබහට මම එක බීගෙන ගියා. මේ ආලු බොණ්ඩ එකේ ෆිලිං එකත් මාර රසයි. අනිවාර්යයෙන්ම චට්නිත් එක්ක කන්න එතකොට තවත් රසයි. මේ පිට්සා වගේ එක කන්න තමයි මම මෙච්චර වෙලා බලාගෙන හිටියේ. මේක පිට්සා එකක් වගේ පේුණාට මේකේ නම චීසි උත්තප්පම්. මමත් අද තමයි මෙහෙම කෑමක් ගැන ඇහුවේ. මෙයාලා ගාව මේ වගේ වෙනස් වර්ගයේ කෑම ගොඩ හරියක් තියෙනවා. ඔයාලට පේනවා වගේ මේකට මදිනෝ කියන චීස් නම් ඇඩ් කරලා තියෙනවා. තව කෝන්, ටොමැටෝ වගේ දේවලුත් දාලා තිබ්බා. මේක රසම උණුනුවෙන් කද්දී නිසා බලබලින් නැතුව කන්න. මේක නම් ආයෙ කන්න ඕනේ කියන ලිස්ට් එකේ උඩින්ම තියෙන කෑම. මේ ඩබල් චීස් දෝසා එක නම් ඉතින් නම වගේම තමයි චීස් ලෝඩ් කරලා දාලා තිබ්බා. පොඩි බබාලා නම් මේකට අනිවාර්යයෙන්ම කැමති වෙනවා. ලොකු බබාලාත් ඉතින් අකමැති වෙන එකක් නැහැ. මේ කෝන් එකක් වගේ තියෙන්නේ මෙයාලාගේ ගී දෝසා එක. මේක මාර ක්‍රිස්පි. මේකට හොඳට ගිතෙල් එහෙම දාලා තිබ්බේ නිසා කද්දි මාර කිරි රසයි. ඒකේ ක්‍රිස්පි ගතිය නිසාම මම ඒකට ගොඩක් කැමති වුණා. කන එක නවත්ත ගන්න බෑ. කාගෙන යන්න හිතෙනවා. ඕ මයි ගුරු මේකේ නම වගේම තමයි රසත්. ඕ මයි ගෝඩ්. මෙන්න මේ පනීර් කරි එක තමයි මගේ කට පිස්සු වැට්ටුවේ. ඒක ඒ තරමටම රසයි. මේ නාන් සෙට් එකට එනවා මේ වගේ නාන් එකයි පනීර් කරි එකයි මේ වගේ රයිතා වගේ පනීර් කරි එකත් එක්ක මේ රයිතා එක දාගෙන නාන් එක කද්දි ඉතින් රස කියලා වැඩක් නැහැ. ඔයාලට මගේ මුණ දැක්කම පේනවා ඉතින් කොහොමද රස කියලා මම ඒකට මාරම කැමති වුණා. ඩබල් චීස් දෝසයකට පස්සේ මම වැඩිපුරම කැමති වුණේ මේකට. මම අද තමයි දැක්කේ නාන් හදන්නේ මෙන්න මේ විදිහට කියලා. මම වෙජි ෂවර්ම එකක් මීට කලින් කවදාවත් try කරලා තිබ්බේ නැහැ. ඒ වුණාට ඒක වෙජි ෂවර්ම එකක් කියලා තේරුණේවත් නැහැ. මොකද ඒකට හොඳට පනීර් ඇඩ් කරලා තිබ්බා. තව එකට කෝන්, ගර්කින්, මයෝ වගේ දේවල් හොඳට ඇඩ් කරලා තිබ්බේ නිසා හරිම ක්‍රීමි එකට තිබ්බ. ඔයාලට පේනවා ඇති. මේකේ ෆිලිං එකත් හොඳට තිබ්බා. ඩයට් කරන කෙනෙක්ට එහෙමනම් මේක නියමයි. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. මේ තියෙන්නේ මෙතන ෆාස්ට් මූවිං අයිටම් එක. ඒ තමයි XL පේපර් දෝසා එක. ඒකට එනවා මේ වගේ රස සාම්බාරු එකක්, චට්නි වර්ග දෙකක්. දෝසා එක කද්දි මේ තුනම හොඳට මික්ස් කරගෙන කන්න. එතකොට තමයි රස. ඒ සාම්බාරු එක නම් මාරම රසට තිබ්බා. ඒ රස වැඩි වෙලා තමයි මං ඔහොම නට කන්නේ. ගුරු දෝසේ ඇවිල්ලා ඉතින් චායි එකක් බිව්වේ නැත්තම් වැඩක් නෑනේ. මෙතන තියෙන චායි කරත්තෙන් මම මසාලා චායි එකක් ගත්තා. ඒත් එක්කම තව ගත්ත බාදම් මිල්ක් එකක්. ඒකේ ආමන්ඩ් එහෙම හොඳට දාලා තිබ්බා. මෙච්චර ඉන්දියන් කෑම කාලා පානිපූරි මගාරීද? ස්පයිසි පානිපූරි නම් අපි ඕන්තරම් කාලා තියෙනවනේ. අද තමයි මම ස්වීට් පානිපූරි දැක්කේ. ඒ වුණාට මම මුලින්ම try කරලා බලන්නේ ස්පයිසි පානිපූරි එක. මේක ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ නේ. මේ ස්වීට් පානිපූරි එක ඇතුලේ තිබ්බේ රයිස් ක්‍රිස්පි, චොක්ලට්, මාෂ්මෙලෝස් වගේ දේවල්. ඉතින් කෑම ගැන කිව්වට මේ කොහෙද කියලා කිව්වේ නෑනේ. මේ රසම රස ඉන්දියන් ෆුඩ්ස් තියෙන රාජගිරිය බුද්ගම පාරේ තියෙන ගුරුදෝස රෙස්ටුරන්ට් එකේ. ඒ වගේම තමයි පික්මි Uber Eats වලිනුත් ඔයාලට මේ කෑම ඕඩර් කරගන්න පුළුවන්. මේ රෙස්ටුරන්ට් එක හවස 4 ඉඳන් රෑ 10 වෙනකම්ම ඕපන්. මෙතන හරිම ලස්සනයි. හවසට නිකන් ඉන්දියාවට ආවා වගේ ෆීලිං එකක් දැනෙනවා. මේ වගේ ඉන්දියන් තීම් එකකට හදපු ඉන්ඩෝර් වගේම අවුට්ඩෝර් සීටින්ග්ස් ඒරියාස්ුත් තියෙනවා.